මිලඟදී කොල්ලෙක් යනවා මිනිඔළුවේ ඇටකටු දෙකයි ගහලා පිටේ. මේ දුවෙක් කතා කළකෝ අර අයියාර පිටේ ගහලා තියෙන්නේ. ඒ අයියා පරිහරණය කිරීම බොහොම භයානක ප්‍රතිඵලයක් තියාගෙන කියලා. ඉංග්‍රීසි අකුරු, චීන අකුරු, ජපන් අකුරු ඔක්කොම තියෙනවා. ජීසස් කියලා, ජේසුස් වහන්සේ කියලා ගහලා තියෙන ඒත් නැන් යනවා. කලිසම ඔන්න වැටෙනවා වෙන්න වැටෙනවා. අවිශ්වාසයේ සංකේතය කොල්ලගේ කලිසම. ලොකු ආන්දර කවදාවත් බුද්ධ පූජාව දෙන්නේ නැහැ. ඇයි මේක අතෑරියොත් එහම අර පරම්පරා පාත්තරේ? මේ ළඟදී යනවා අනුරාධපුරේ බණකට. මං කැමැතිම පාසල් ලංකාවේ කැකිරාවේ මධ්‍ය මහා විද්‍යාලය 10 11 12 දරුවෝ ළමා සාරි අඳිනවා. කැමැතිම පාසල. ඉතින් මේ බස්සේ යනකොට මේ දඹුල්ලෙන් නැග්ග ෂේහාන් වගේ පුතෙක්. හරි ලස්සනයි. මිරිස්කෝණි හන්දියෙන් නැග්ග සොකොට්සෝබර් බෑපු සීලවතී කෙනෙක්. මොකද මේ දැන් ඉන්න කොල්ල උපහාසකම් වලට කියන්නේ සීලවතී. 100ට ජමින්ද. ප්‍රින්සිපල්ට පිනා. කොමසාරිස්ට කොමා. ආමුදුරන්ට හක් ගෙඩිය. ඒකත් දැන් කොටස් තුනකට කඩලා මම දැක්ක මහානායකවරු පත්‍රෙ මේ ළඟදී කියලා තිබා පොඩි හානකොල්ල සිප්පි කටු මැදාය හක් ගෙඩි මහානායකල වාලම්පුරලු. කොටස් තුනයි. hina වෙන්න එපා පීයක් අරන් යන ගන්න වෙන්නේ මේ සියලු ආගම් මේ වටපිටාවේ තියෙනවනේ. කිසිම පූජකයෙකුට මේ තරම් අපහාස වුන්නේ නැහැ වර්තමානයේ තරම්. අපි බෞද්ධයෝම අපිට අපහාස කරගත්තා. දැන් කරුණා කරලා ජීවිතේ ජය ගන්න. මේ දවස්වල අපි තරණ වැඩසටහන් කරනවා. මේ ගොඩක් තැන්වල හෙදි විදුහල්වත් කරනවා. මේ පුතාගේ සපත්තු ගැන කතා කළ යුතුමයි. තාත්තගේ රස්සා මාසේ රුපියල් 7000යි 8000යි. පුතා දාන සපත් දෙක රුපියල් 2000යි. මේවා කරන්න දෙන්න එපා. ඊට පස්සේ තමයි දරුවෝ හොරකම යනවා. දරුවන්ට අල්පේච්ඡකම් පුරුදු කරන්න. ඇඳුමක් ඇඳා මේ ඇඳුම විනාශ කරන්න දෙන්න එපා. ලෝභකම නෙමෙයි. පිළිවෙල පුරුදු කරන්න. ගෑන් ළමයි ගැනත් කතා කළ යුතුයි. මම මෙතන දැක්කා හිරට ඇඳපුවා, පළපුවා, කොටපුවා. කොටට ඇඳන් ඇවිල්ලා ඉන්නවා. ඕන තැනකට ඕන නාටකමක් ඇඳන් යන්න මෙතනට එන්නේ. බුදුන් දහම සංගම් වැඩ ඉන්න තැන. බාණ්ඩ පිරිමි ටික ස්ථාන 5යි පේන්නේ. ඔළුවයි අත් දෙකයි. කකුල් දෙකයි. හරිනේ? කාන්තාව පහ වැඩි කිරීම 5 සාය එක පැත්තක් පල්ලා. සිංගල් ලේසි. වායු සමීකරණ එකයි. සාය දෙපැත්ත පල්ලා ඩබල් ලේසි. උඩ පහට විතර නම් පුල් ලේසි. සිරස සුපර්ස්ටාර් කතා කළ යුතු මාතෘකාවක්. ගෑන් ළමයි ගම්බද ගෑන් ළමයි මුලදී ආයේ හොඳට ඇඳපත වහගෙනනේ. පළවෙනි වටේ. අවසාන වටේන මොකද වෙලා තිබුණේ? මේ භාගෙට අඳින ගමන් එකයි කැමරාව ස්ටාර්ට් කරලානේ. පස්සේ ඇඳ ඉතුරු ටික. මම කියන්නේ ඒක වැරදි කියලා එතනට සීසට යන්න එපා කියලා. අපි යනකොට අපි මේ ඉන්න අපේ අම්මලා මේ වයසක අම්මලා දිවි හිමියෙන් තමුන්ගේ මනුස්සකම රැක්කේ. මතක තියාගන්න. ඒක නැතික විහාර මහදේවගේ පරම්පරාවේ ඇත්තෝ අපි. අපිට ඒකෙන් පිටපයින්න බෑ. මානව හිමිකම් ගැන හැමෝම කතා කරනවා. මානව වගකීම් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මානව වගකීම් නම් බිහි කුස පෝෂණය කළ පියා බිහි දේශය අදහන් දර්ශනය කොටස් 4යි. බිහි කුස අම්මා පෝෂණය කළ පියා තාත්තා අදහන් දර්ශනය තමුන් අදහන ධර්මය. බිහි මහ පොළව මේ රත්තරන් පොළව. අපි අපේ ගෙදර දුන 365ම නිදා ගන්නවා කොට්ටේ ඔළුව තියලානේ. ගිනි කන්දක්වත් වෙන මොකුත් කඩන් එන්නේ නැහැ. එංගලන්තේ ඇමරිකාවේ යුරෝප රටවල මිනිස්සු මාස 6ක් 7ක් රටෙන් පිට ඉන්නේ. ඇයි? ඒ මිනිස්සුන් ඉන්න බෑ. එක සීතල එක ගිනි කඳු කණන් ගන්නවා. අපේ රටේ අපි නැති කරගන්නේ අපි පරිසරයට හානි කරනවා. එහෙනම් අපිට ඒක දඬුවම් ලැබෙනවා. සුනාමි වලදී වැඩියෙන්ම හානි වුණේ කොරල් පර ටික කඩපු පැති. මතක තියාගන්න. ඒක තිබුණා නම් වතුර පාර නවතිනවා. වේගය අඩු වෙනවා. නැවඩක් පරිස්සම් වෙනවා. එදිනදා වියදම් ගෙයක් දොරක් හදන්න. මේ දායක සභාව ඉන්නවා පංගුවක් මහතුරු hina වෙලා ඉන්නවා රාජ්‍ය සේවකයෝනේ. පංගුවක් අය මූණ ඉල්ලන් ඉන්නවා. මම ඇයි කියලා නෑ ලොකු ලෝන් එකක් අරන් ගෙයක් හැදුවලු. පඩි ඔක්කොම කැපෙනවලු. මාස 6ක් විතර ගියාම කියන හුනියමක් කොල්ලලු කවුද? කවුරුත් හුනියම් කරේ නෑ. තමුම තමයි හුනියම කරගත්තේ. ණය වෙන්න යන්න අවශ්‍ය නෑ. කාමර දෙයක් හදාගත්තා, කුස්සිය බැඳලා ගෙට ගෙවුදුනා. අත්තිවාරම තියනවා ඉස්සරහට ටිකනේ. ගේට් ලොග් වෙනවා. ගෙදරත් ලස්සනට කහලා වීලා ඉන්නවා. ලස්සනට ඉන්නවා. අද මොකද්ද කරන්නේ? මුළු ඔප්පුව උගස් තියලා අවුරුදු 65 යනකම් ලෝන් එකක් අරන් ලොකු ගෙයක් හදලා ඒකට බඩුත් දාලා කන්නේ නැහැ බොන්නේ නැහැ නායකයෙ වගේ ඉන්නවා. ඌල්ල. මේකට නම් යන්න එපා.
ලෝකෙට පේන්න ගෙවල් හදලා ජීවිත උගස් තියලා හදිස්සිය මහයුන් දෙන්න හැප්පිලා මල්ලොත් එම් පොඩි උන් පාට දාලා ගෙවින් දේසි කරනවා. එම් වෙච්ච අවස්ථා තියෙනවා. එදිනදා වියදම් ගියදන අනාගත තිරිය. කැටවලට සල්ලි දාන්නේ අත උස්සන්න. අතපත් දාන්න. ඒ කැට යටින් හිල් කරලා තියන අය. කවදාවත් පිරෙන්නේ නැහැ. 18+ වගේ. නේ පොඩ්ඩක් පරිස්සම් වෙන්න. පින් කුසල් කරන්න. හැබැයි මේ ගමෙත් ලොකු පෝසත් සල්ලිකාරයෝ ඇතිනේ. එහෙමනේ. හැබැයි ඒගොල්ලන් හිතනවා මේ දායකයෝ ඔක්කොම පරද්දන්ගේ ලක්ෂ 4-5ක් විසි කරලා යනවා. මේ ලොකුහන්ටත් ගන්න වෙනවා. ඇයි? පන්සල කරගෙන යන්න ඉතින් මුදල් අවශ්‍යයි. හැබැයි ඒ ලක්ෂ 4-5ට වැඩිය මේ හැමදාම බණහන් ඇවිල්ලා හැමදාම මලු අතු ගාලා හැමදාම දාන භාජන සුද්ධ කරලා වැසිකිලි ගැසී සුද්ධ කරලා මලු අමදලා මේ අය ඉදි පින් කරගන්නවද නැද්ද? කරනවා. ඒ තමයි ඇත්ත. මුදල්ම අවශ්‍ය නැහැ පින් කරන්න. මේ පිරිමියෙකුට ලොකු හරංග සිවුරක් හොදලා දෙන්න, වැසිකිලි සෝදන්න, උණු වතුර ටිකක් රත් කරලා දෙන්න. ඔය හොඳ පින්. මතක තියාගන්න. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාම. කාමයේ වර්ධව හැසිරීම. මේ වැලන්ටයින් ඩේ පෙබරවාරි 12 නේද? ආදරවන්තයන්ගේ දිනේ 14ඩු. ආදරය සුන්දර ප්‍රේමය නම් මනරංජිත වේ නන්දිත වේ. අද මෙතන නම් සාමාන්‍යයෙන් මංගේ ධර්මවලට කරන්න යන්නේ අපි හෙදි විදුහල නම් බොහොම ධර්මවටම කරනවා. පිරිළමයි නැගිටලා ප්‍රථම ප්‍රේමිය හමාර කරලා තියෙන ඉඳ ගන්න කියන මේ දවස්වල. ඉතින් 75%ක් ඉඳ ගන්නවා. ආදරය. බුදුහාර දේශනා කළා ළමා කාලේ ඉගෙන ගන්න තරුණ කාලේ ස්ථාරණ ගියක් දොරක් හදන්න කුළු කුමරෙක් නම් කුළු කුමරියක් කුළු කුමරියක් නම් කුළු කුමරෙක් සොයා සපයාගෙන විවාහ වෙලා දරුවෝ හදලා අමුදරුවෝ පෝෂණය කරලා පන්සිලනු ජීවත් වෙන. මේ රත්තරන් දුවලාගෙන් මේ ගමේ ඉන්න මං ඉල්ලන්නේ. ආදරය කරන්න කිසිම තරහක් නැහැ. හැබැයි ආදරය කරනවා කියන්නේ කාමර ගානේ සතියන්තය අනේක නන් නෙමෙයි. මතක තියාගන්න. ලංකාවේ කාමර තියෙනවා 23000 ගාන. ඒ වගේම භාගයක් රුපියල් 650ට ගන්න පුළුවන්. සතියන්තේ මේ ඔක්කොම පිරෙනවා. පොලිසියයි අපි සාකච්ඡා කරලා තියෙනවා අල්ලන්න. ඒ ඇල්ලුවොත් කවුද පොලිසිය ගේන්න ඕන? අහිංසක දෙමාපියන්ගනේ. දැන් තමුන්ගේ ආත්ම කරුත්තේ තමුන් රැක ගන්න. මොකද ඕගොල්ලන් ලස්සන මල් වගේ. හැබැයි මතක තියාගන්න ලස්සන ගෑන් ළමයෙක් ඉන්නවා නම් ඒ ළමයට දෙමාපියන්ගේ ආදරය හම්බ වෙනවා නම් ඒ ළමයා අවුරුදු 20ක්වත් යනකම් ප්‍රේමිය පටන් ගන්නෙ නැහැ. ඇයි යාට අවශ්‍ය ආදරේ ගෙදරින් හොඳට හම්බෙලා තියෙන්නේ. ගෙදර අම්මා යන්ත්‍ර සූත්‍ර වගේ සල්ලි වන්නම දඟලනවා නම් අර කෙලි පැටිච්චි අවුරුදු 12න් 13න් අර වැඩේ පටන් ගන්නවා. ඒ තමයි ඇත්ත. ඒ බොහොම පරිස්සම් කරගන්න. ඒ තමයි ඉල්ලන එක. කාමය. මේ ගම් වල ගණිකාවෝ නැහනේ. මේ ඉන්නේ සූත්‍ර කාන්තාවෝ. වහින්ස්ත කොල්බට වල්ල ගන්නවා. නාන්න ගියාම ටැප් එක ගාදී අල්ලගෙන දරකඩන්න ගියාම අල්ලගෙන පින්කම් පොලේ තේ හදනවා. හැබැයි මේ රත්තරන් අම්මලා තාත්තලාගේ අනාගත ඇස් දෙක කවුද? හැරවිටිය. ඔය කොළු පැටියා. ඕකට අහුනොත් ඉදිරි වෙන්නේ කාමයේ විතරයි. උත්සාහය, වීරිය, අදිෂ්ඨාන, ප්‍රාර්ථනා මේ ඔක්කොම ගඟේ ගහන් යනවා. එහෙනම් බොහොම ඇස් දෙක වගේ බලා ගන්න. HIV AIDS වලට බෙහෙත් කිව්වේ ලෞතර ශාන්තිනායක අමාමෑණී බුදුහාමුදුරුවෝ. සුව කළ නොහැක වළක්වා ගත හැක. හැබැයි මෙන්න මේ දේ මේ ශාලාවේ ඉන්න දුවල පුතාලට එකම එක දෙයක් මතක් කරන්න. මේ ගමේ අනන්ත රැයට තොවිල් ඇහෙනවා ඇති. අම්මා තාත්තා ගහ ගන්නවා බැන ගන්නවා. පාරවල් ගානේ දුවනවා දකින්න ඇති. හැබැයි පහුවදාට ඔය දරුවන්ගේ ඒ දෙමාපියන්ගේ දරුවෝ හම්බුනහම කතා කරනවා ඒ කමල් ඒ කුසුමා ඇයි ඔයගලන්ගේ දත ගහගත්තේ? ඇයි මොකද උනේ? එහෙම අහනවද නැද්ද? අහනවා. ඒ හින්දා දරුවන්ට ආත්ම අභිමාණයෙන් ගමනක් යන්න ඔය ඇත්තෝ ලස්සනට ජීවත් වෙන්න. කොල්ල කෙල්ල කාලේ මොක කරත් කමක් නැහැ. විවාහ වුණාම අම්මා තාත්තා කියන পদවි දෙක හම්බ වෙනවා. ඒක අනුව ජීවත් වෙන්න බැයි නම් විවාහ වෙන්න එපා. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාම. හැබැයි මෙන්න මේකුත් තියෙනවා. කෙල්ලෙක් කොල්ලෙක් පාලේ කතා කරන් ඉන්නවා දැක්කම පංගුවක් උපහාසකමකට කුලප්පු හැදෙනවා. ඔන්න ඉතින් අට පුරා ගිනි තියනවා. හැබැයි ඒ උපහාසකම් මේ කෙල්ල කොල්ල ගහලා ගත්තම පොත් 10ක් ලියන්න පුළුවන් එයා කරලා තියෙනවා.
හැබැයි ඒ කාලේ කැලේ ඉඳ ඒවා පෙවුන්නේ නැහැ. එහෙම කරන්න එපා. අපේ ගමේ 100 කෙනෙක් ඉන්නවා. ඒ 100ට අවුරුදු හම්බෙන තරම් 150ක් විතර. ඒ 100 කියලා තියෙනවා දාම් බෝඩ් එකේ කැරම් බෝඩ් එකේ. ලොකු මිදුලකුත් තියෙනවා. 100 මුළු අවුරුදු දවස් 10ම අර පොඩි උන් එක්ක ඉන්නේ. ඒ තමයි 100. මේ අපේ මේ වයසක අම්මලා තාත්තලා ගාව තියෙනවා සල්ලි වලට ගන්න බැරි උපාධියක්. මොකද්ද? අත්දැකීම. අත්දැකීම උපාධිය. කසිප්පු දලාලට බහින්න එපා. පොලිසිය ලොකු මහත්තයන්ට බහින්න එපා. ගමේ හාමුදුරන්ට බනින්න එපා. ඒ හැම අනුසයරත් කසිප්පු දලාලට දාන ගේන්න අයිතියක් තියෙනවා. අපි බොන්නේ නැත්තම් ඒ මිනිස්සයා සුමකට යනවද නැද්ද? ඉව්වේටම තල්ලු වෙනවා. කසිප්පු කල්ප ගෙවල් ගානේ නැහැ නේ පැකට් උස්සන්නේ. දැන් තාත්තා කසිප්පු බෝතල් නැහනේ. අර පැකට් තියෙන්නේ. පැකට්ලු තියෙන්නේ. කසිප්පු හදන්නේ කොහොමද? ලොකු බැරල් එකක් අරමුණු ඔක්කොම අටින් දිත් දාලා ගිනි දිනවා. හරි සුවඳයි මේක. මේක බොනවා ගැරන්ඩියා. දැන් වැටෙනවා ජබොස් ගාලා ගැරන්ඩියා ඇතුළට. දැන් සෝසේජස් එක ඇතුලේ තැම්බෙනවා, පිම්බෙනවා, පොටොස් ගාලා පුපුරනවා. දැන් මේක බොනවා ගහනේ කොටලි සිරිදාස අයියා. සිරිදාස අයියා මේක බීලා අඩියයේ තරම අඩියට අරගෙන ජෝර්ජ් බුෂ් වගේ කෑ ගහනවා. ඕන එකෙක් වරින් කුඩු වෙන්න ගහනවා කියලා. හැබැයි පොලිසිය ජීප් එකයි ලොකු මහත්තයා යාවනම් අඩිය තරම අඩිය 7ක් පල්ලෙහාට බහිනවා. දැන් මේ ගමේ ওই බේබද්දෝ ඩෝප්කාරයෝ කියලා කියනවනේ. ඒ මිනිස්සු 100 නැහැලු නේද? එහෙනම් 100 නැත්තම් අනිවාර්යෙන් ගමේ ආන්දර බිමට තල්ලු කරලා ඇඳේ උදියන්න ඕන මගේ ඇඳ කියලා. එහෙම වෙලා නැහැනේ කවදාවත්? නෑ. කසිප්පු වලේ වැසිකිලි වලේ ඔළුව දාන්න ඉඩම් තියනවද? නෑ. බල්ලෙක් අරන් දොයි බබෝ ඩොයි කියලා තියනවද? නෑ. බොරුව කරන්නේ. මේ රත්තරන් මිනිස්සු ලස්සනට පිළිවෙලට ගමනක් යනවා නම් එයාගේ බේබදු කමෙන් ආර්ථිකය විනාශ කරගෙන තියනවා නම් කසිප්පු ටික දාගෙන එයාගේ තියෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය මේ ටික පිරිමහන්න හදනවා. මේ තමයි ඇත්ත කතාව. තැන දෙන්න එපා. බේබද්දා කියන්නේ අමු නපුංසකයෙක් සහ පිරිමිකමටත් ලැජ්ජා දෙන පුද්ගලයෙක්. නැත්තම් ආත්ම අභිමානය තියෙනවා නම් කවදාවත් තමුන්ගේ දරුවෝ ඉස්සරහා නිර්වස්ත්‍රව හැසිරෙන්නේ නැහැ. එදි කඩාගෙන. තමුන්ගේ ආත්ම අභිමානය තියෙනවා නම් තමුන්ගේ ගමේ මේ වගේ පොළොස් වචන කියන හැසිරෙන්නේ නැහැ. තමුන්ට තමුන් ආදරේ නම් ওই ජහජරාව බොන්නෙත් නැහැ. දැන් ගොඩක් කියලා බන කිව්වා. මං ඔය වේගෙන් කිව්වේ පැය 2කමාරක් මං ගන්න ටික පැය 1කමාරට ඉවර කරා. මං ගොඩක් මහන්සිලා ඉන්නේ. මං ඊයේ පාන්දර තමයි කොළඹ ආවේ. අන්තිම කාරණා දෙක කරන්නද එපාද? හැබැයි මේ දැන් අත්තිවාරම ඉවරයි. මේ මහා විහාර මේ බණශාලාව හයිය හින්දායි මේකේ හිටියේ බය නැතුව. කඩන් වැටෙන්නේ නැහැ. තෙරුවන සහ පංචශීලය ඔන්න කියලා දුන්නා. මේකේ හරියට ඉට ගත්තා නම් ඉදිරිය ටික යන්න බොහොම පහසු වෙනවා. මේක කඩහා ගත්තොත් මොකකවත් යන්න බෑ. දායක මහත්තයෙක් පොඩ්ඩක් එන්න වෙනවා. කවුද දායක මහත්තයෙක්? වාහනේ සූට්කේස් එකක් ඇති ගියන්නේ. අවසාන කාරණා දෙක අපේකම සහ දෙයියෝ. මේ පැත්ත බාර දෙයියෝ කවුද? මහබුද්ගම පැත්ත. පන්සලේ දේවාල තියනවද? පන්සලේ දේවාල තියනවද? දෙයියෝ ඉන්නවනේ. කිසි ගැටලුවක් නැහැ දෙයියෝ ඉන්නවා. සිදුවත් කුමාරයාගේ මෑණියෝ අසෝදරා දේවිය නේද? ඔව් මං කිව්වා මම මරනවා කිව්වා සාදු කියනවා. මහා මායා දේවිය. එයා ජීවත් වෙන දවස් කීයද? එනම් කුඹියෙක් වෙන්න ඇති. ප්‍රශ්නේ වරද්ද ගන්න එපා. මහා මායා දේවිය ජීවත් වෙච්ච කාලේ ඇහුවේ. සිදුවත් කුමාරයා හම්බ වෙලා දවස් කීයද කිව්වොත් 7යි. මතක තියාගන්න. හැබැයි අපේ බුදු පියාණන් වහන්සේ නැත්නම් බෝසත්යන් වහන්සේගේ මෑණියෝ දෙවියෝ උපදුනා බුදුහාර බුදු වෙලා ගිහිල්ලා අම්මව බණ කියලා බේරගත්තා. දෙවුරම් වෙහෙරට යන්න එන්නේ නැති, බුදුන් දකින්න නැති, නිවන් දකින්නට පින්මාදි වෙන්නේ නැති ඒකයි තාමත් දෙයියෙක්ෙන් නම් ප්‍රාර්ථනා කරන්න එපා. දෙයියෝ මේ අතර මේ පැත්ත බාර දී විෂ්ණු දෙයියෝද? විභීෂණ දෙයියෝ. කොහෙද ඔෆිස් එක තියෙන්නේ? කැලණියේ. මේ අර හෑන්ඩ් ෆෝන් තියෙනව නේද? උදේ පාන්දර අපි මල්ලිගාත් එකක් තියෙනවා. මගෙත් මට නම් කවුරුත් එන්නේ නැහැ. උදේ පාන්දර මැසේජ් එකක් එනවා මල්ලිට. ඒ දෙයියෝ ඔයා වැඩට එනවද දෙයියෝ? ආයි අලුත් දෙයියෝ ටික. ඔය දෙයියා බඳිනකම් ඔය විදියමයි. වැදලා අවුරුදු දෙකක් තුනක් ගියාම ජපන් ක්‍රමයට. ඔයා යන්න මම පස්සේ එන්නම්. ඔයා කන්න මම පස්සේ කන්නම්. ඔයා නිදා ගන්න මම පස්සේ නිදා ගන්න. ඔන්න දෙයියා ජපන් ක්‍රමයට ගිහලා. අවුරුදු 6-7ක් ගියාම ඉන්දියන් ක්‍රමයට. ඕයි නැගිටිනවා 10යි.
අවුරුදු 10ක් 12ක් ගියාම නෝනා ඉස්සලා දුවනවා මහත්තයා පොල්ලක් අරන් දුවනවා. ඔය හිටු දෙයිය බලු වෙලා එතන. තම හිසට සෙවණැල්ල. බෝධි පූජාවට අද සෙනගෙන වඩුයි පන්සලේ දේවාලේ දේව පූජාව කිව්වොත් අලියත් උත්යදම් කරනවා සල්ලිත් දෙනවා. ඕගොල්ලන් බුද්ධ ශ්‍රාවකද දේව ශ්‍රාවකද? එහෙනම් අත උස්සන්න ගෙදර දේව රූප මුකුත් නැති කෙනෙක්. බොහොම හොඳයි. පංගුවක් ගෙවල් වලට ගියාම මැද බුදුහාමුදුරු හිර වෙලා. මේ පැත්තේ කමාන් රෙජිමෙන්තුවේ ලොක්කා, කතරගම් දෙයියෝ. මේ පැත්තේ වන සම්පත් ඇමති, ඝන දෙයියෝ. මේ පැත්තේ සුපර්ස්ටාර් නම්බර් 1 වුමන් සරස්වති. මේ පැත්තේ මුදල් අමාත්‍යාංශ අතිරේක ලේකම් ශ්‍රියාකාන්තාව. අතින් සල්ලි දාන්න. පංගුවක් උපාසකම්මලා ඉන්නවා අද සිල් ගන්නවා හෙට ගහනවා පොල්. පැලි එහා ගෙදරක හතරට. කරුණා කරලා පිරිසිදු බුදුමගයි අපි ඒ මග යන්න. අයින් කරන්න ගෙදරින් බුදුහාඳුරෝ. පංගුවක් ගෙවල් ගියාම බුදුහාඳුරෝ මේ පැත්තේ කාලී එහා පැත්තේ. හිංසාවේ රැජින කාලී. අවිහිංසාවේ රජ බුදුහාඳුරෝ. බුදුහාරෝ හොඳින්ද හොඳයි. නැත්තම් ගෙදරට හිංසා කරනවා. කරුණා කළා මේකෙන් ඔයගන්ට ගැලවෙන්න බැයි නම් තව පොයක් ඉස්සරහට එනවනේ. දෙයියෝ ටික ඔක්කොම වඩම්මවන්න දේවාලට. ඒක බැයි නම් බුදු බිම ටික ගන්නලා ඔක්කොම පන්සලෙන් තියාගන්න. කකුල් දෙක දෙපැත්තක තියාගන්න යන්න එපා. අපි රත්තරන් අම්මලා කිරියම්ම දාන වලට යනවනේ. කිසි ගැටලුවක් නැහැ. අම්මාවරුන්ගේ දානේ. හැබැයි කිරියම්ම දානේ අරගෙන පහන් තිරේ නිවලා දෙයි කෑල්ල දාලා නැගිටලා එන්න. හැබැයි බොරුවට කොණ්ඩේ ගලාගෙන තාත්තර කියන්නම් ලෑස්ති වෙන්න එපා. ගණ්ඩ ගෙදර තියෙන කොස්ස. මතක තියාගන්න අපිත් දෙනවා අපි පන්සලේ කිරියම්මවරු 107කට දානයක්. වාර්ෂිකව අම්මාවරුන්ට බොරු කරන්න යන්න එපා. එයාට ඕක කරන්න පුළුවන් නම් සාත්තර කියන්න මාලිගාවට ගහ ප්‍රභාකරන් ඉන්න තැන මට පොඩ්ඩක් කියලා දෙන්න කියන්නේ. පත්තිනි හැල්ල කියලා පිරිත් ටික කියලා දෙයියෝ බුදුන් ආශිර්වාද කරලා දෙයියනේ කළ ඉරිරාවන තමුන්ට පින් තියනවා ඒගොල්ලන්ට පින් තියනවා. දෙයියෝ දෙතනින් එහාට දෙයියෝ ගැන කියන්න යන්නේ. මේ ළඟදී මම රට ඉඳලා ආවේ 8 වෙනිදානේ. ආවට පස්සේ ජෝඩුවක් දුවන් වෙනවා මම උදේ පාන්දර බදුලු යන්න හිටියේ. මේ දුවන් ඇයි මම ඇයි මේ උදේ පාන්දර? නෑ හාන්දර යනවා කියලා ලොකු හාන්දරෝ කිව්වා. ඒ හින්දා මේ දුවගෙන ආවා කිව්වා. දොදල් පට්ටෙකුත් තරන් ඇවිල්ලා. මම ඇයි මේ කියලා. නෑ කතරගම ගියාලු ඒගොල්ලන්. ඒගොල්ලන් අවාරේ කතරගම ගියේ. නෑ අපි බැඳලා අවුරුදු 12යිනේ අපි හාන්දරෝනේ. ඉතින් මේ බබාලත් නෑ ඇනිවර්සරි එකක් ගත්තා. මේ අපි ගියා කතරගම කියලා. බබෙක් දෙනවලු මේ දවස්වල කතරගම් දෙයියෝ. මම ක්ලිනික් එකක් තිබ්බනේ ක්ලිනික් එකක් තිබ්බේ නැහැලු. දැන් කොහොමද බබා දෙන්නේ කියලා ඇහුවා. එතකොට දෙයියෝ හම්බුන්නේ නැහැලු. රුපියල් 5000ක් අරන් පූජා වට්ටියක් තියලා මල් මාලයක් දාලා පූජාට දෙන පූජාරි දෙයියන්ට කිව්වා දෙයියෝ ඇවිල්ලා දෙයියෝ දෙනවා කියලා කිව්වලු පූජාරි. දැන් මට ප්‍රශ්නේ තියෙන්නේ දෙයියෝ මොන හරි විද්‍යාවක් කළා තියෙන ශක්තිය අනුව යා බබෙක් දෙන්න ඉඩ තියෙනවා. මට ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අපි පුතාට උප්පැන්නයක් තියෙනවනේ. ඒක තියෙන තාත්තගේ වාසගමනේ. හරි. හදිසියෙන්වත් කතරගම් දෙයියෝ මේ උපාසකම්මට පුතෙක් දුන්නොත් එහෙම උප්පැන්නේ ලියන්න වෙන්නේ ඉස්කන්ධ මුදියන්සලාගේ යසරත්න බණ්ඩාර. හැබැයි අපේ අම්මා පොඩි කාලේ මට කියලා තියෙනවා උඹ නම් තාත්තා වගේමයි කියලා. හැබැයි හම්බෙන පුතා කතරගම් දෙයියෝ වගේ. 6යි 12යි නියමයි මේ කාලේ වැඩ වැඩියෙන් ගන්න පුළුවන් කාලයක්. මේව ඇත්තනම් බුදුබණ බොරු වෙනවා. කරුණාකරලා මේවෙන් අද්භි දෙන්න. බුදුහාඳුර අපිට මොකුත් දෙන්නෙත් නැහැ. යේසුස් වහන්සේ අපිට මොකුත් දෙන්නෙත් නැහැ. ශිව දෙවියෝ අපිට මොකුත් දෙන්නෙත් නැහැ. කිසිම දෙවියෙක් අපිට දෙන්නේ නැහැ. අපේ නොපෙන්න බලවේගය අපාදහන ධර්මය. ඊළඟට දැන් නම් 9යි. බඩගිනේ නේ? නැද්ද? මං ඉතින් ඇති ගියයි කියලා යන්නවත් නැගිලා. අන්තිමට ඇවිල්ලා තියෙන්නේ අපේ කම්. කොළඹ 7 ගෙදරක දානයක් තිබ්බා. මහා නායක අනුනායකකින් කටු නායකලා වගේ අවිත් ගියා. මේ වගේ ලොකු පුටුවක් හම්බෙන්නේ පැදුරක් දාලා කොට්ටයක් දාලා දෙන්නේ. දැන් කොට්ටවල බුලුන්නේ නැහැ රෙදි කැලේ තියෙන. ඒවා නිකන් උල්කාපාත වගේ යනවා ඉඳන් ඉන්නකොට. ඒවා හයි වෙලා. ලස්සන නෝනා කෙනෙක් ආවා. කොමලී වගේ. හරි ලස්සනයි. අඩිය තියලා අඩිය ගන්නකොට ටාං ගන්නවා. මම බල මොකද කියලා. ඒ නෝනා මේ අලුතෙන් එකක් එල්ලගෙන. අපේ අම්මා කන විද්දා, අම්මගේ නංගි නහය විද්දා, නංගි දුව ඇහැවුඩ විද්දා. එච්චරයි දැක්කේ. කොළඹහම දැක්ක මේ නහය ඇතුළ විදිනවා, මෙතන විදිනවා, මෙතන විදිනවා, මේ දිව යට, දිව උඩ, මෙතන. දැන් කොයි විදිහේ? බුරිය?
අර නෝනා කිව්වේ මම එහෙම නෙමෙයි කිව්වේ. හරියට හරි. ද ලවර් ෂොප් එකේ තියෙනවා 795යි. මෙහෙම ගාල් ලොක් එකක් තියෙන්නේ දාන්න. ඒක පොඩි රෝස මල් තුනක් තියෙන්නේ. මේ රෝස මල් තුන ගාලා පොඩි ඝණ්ටාරයක් කෙල්ල. බෝධි පූජාව නම් කියා බඩු කෑල්ල. පෑන් කාලේ අරන් ටාන් 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 ගා යන්න පුළුවන්. මහානායකහරු පන්සිල් දුන්නා. අනුනායකහරු දාන සාංගික කරා. දැන් දාන බෙදන්න යන්නේ. සාමාන්‍ය නෝන කෙනෙක් ඇවිල්ලා අවසරයි මහානායක හාමුදුරනේ අලවැංජනේ පිළිගන්නවද කියලා ඇහුවා. මහානායකහට පස්සට ගත්තා. එක අල කෑල්ල බෙදුවා. දෙවෙනි අල කෑල්ල බෙදුවා. හොදියන්දි භාග බෙදලා අවසරයි මහානායකහට පස්සට ගත්තා. ඊළඟ උපාසකම්මාව කිරියොත් දාගෙන දැම්ම හැන්ද කැරගෝලෝදිය වගේ ගත්ත ගම් වතුර වගේ දැම්ම සිවුරෙත් එම්බ්‍රොයිඩර් බෙදුවා පිඟානට. සෝරි හාමුදුරනේ ඕදි හැලුණා කිව්වා. ඊළඟ උපාසකම්මාව කරවල වැංජනේ අරගෙන කරවල හාමුදුරුවනේ කිව්වා. පපඩම් හාමුදුරුවනේ කියනවා. පිට්ටු හාමුදුරුවනේ කියනවා. චූටි සාදු, කෙට්ටු සාදු, බඩ සාදු, කළු සාදු, සාදු. සාදුලා නෑ. අර්ථයේ යහපතී කියන එක සාදුවරු ඉන්නේ Hindu ආගමේ. අරහත් දජේ අයිතිය. තරුවෙන්ගේ දරුවෙක් මහා නොකලත් සිංහලයාට තියෙන අයිතිය කරුණාකරලා පසඟ පිටවල හැමතිස්සෙම වැඳලා අපේ හාමුදුරුවනේ කියලා අපිට ආශිර්වාද ලබා ගන්න. මෙන්න එනවා උපාසකම්. ගන්ටාර ගගහ එන්නේ. ව්‍යංජන දෙකක් බෙදනවා යා. එකක් කෙස් මැල්ලුම අනික බිත්තර ව්‍යංජනේ. කරුණාකරලා පන්සල් එනකොට හොඳට කොණ්ඩේ තද වෙන්න ගැට ගහගෙන ඉන්න. මේ කියපු බුදුබණ මයියංගනේදී ඇත්ත වුණා. මං හැමදාම කියපු බුදුබණ ටික මගේ ඔළුවේ කිස් රොදක් තිබුණා ගැලවිලා ඇවිල්ලා. දැන් මම මහියන්ගිනි බණ ඉවරලා දඹාන්ට යනවා දඹාන්ට දෙකට බණ. මගේ ඇහැට නිකන් කෙස් ගහක් වැටෙනවා වගේ තියෙනවා. ඇදලා බලනවා දිග කෙස් රොදක්. අර හුළඟට කෙස් ගස් ටික කැරලා ගිහිල්ලා උපාසකම්මයි. ඕක මගේ හින්දා මං ගත්තා. ධාතු කරඬුවකට එහෙම ගියා නම් ගණනවද? නෑ. අර තමුන් කෙස් වලට මිනිස්සු ලව් වන්ද ගන්නවා. හොඳට තෙල් ටිකක් දාලා මේ උපාසකමලාගේ කොණ්ඩේ හවරියක් හරි මොකක් හරි තියලා ගැට ගහලා ඉස්සනකොට දැලකුත් දැම්මනේ පන්සල් එනකොට. දැන් එහෙම නෙමෙයි. රුපියල් 5000ක් දීලා බියුටි කචල් මධ්‍යස්ථානකින් මැදලා ලීයක් තියලා කෙලින් කපලා මොනරි වගේ ගස්ස යන්නේ. ඉතින් පින්කම් ගෙවල ෆෑන් දාලා තියෙන්නේ. ඉතින් කෙස් ගස් කැඩි කැඩි යනවා. පංගුවක් කෙස් මැල්ලුම් හරි රසයි. ලොකු ලේන්ඩි ඉන්නවා. චටස් ගාලා හවු වෙනවා. බිත්තර ව්‍යංජනේ බෙදාගෙන ඇවිල්ලා මහානායක හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා ඇහුවා ලොකු සාදු බිත්තරයක් දාන්නද කියලා. මහානායක හාමුදුරුවෝ කිව්වා එකක් බැයි නම් දෙකක් දාගෙන ඉඳිවි අර දොර මුල්ලට ගිහලා සද්ද නොකර කිව්වා. වඳින්න වළඳන්න වැඩ ඉන්න සැතපෙන්න මේ අපේ සිංහලයාගේ අනන්තතාවයේ වචන. සිංහලකම තිබ්බොත් බෞද්ධකම තියෙයි, බෞද්ධකම තිබ්බොත් සිංහලකම තියෙයි. මේ දෙකම නැති වුණොත් රටත් ඉවරයි, ජාතියත් ඉවරයි. ඒ දේ මතක් කමින් අවසාන වශයෙන් මේ මහා පින්කම මාතරී පිතරී චාපි යෝමිජ්ජා පටිපජ්ජති තථාගතේච සම්බුද්දේ අතවාත සසාවකෝ බහුම්පිසෝ පුඤ්ඤං පසවති බහුම්පිසෝ චාපි සෝනරෝ. මවට පියාට බුදුන්ට මහා සංඝ රත්නයට මෙලවත් සැලකිය යුතුයි. සැලකුම් ලැබුවොත් කරොත් මෙලවත් ලැබෙනවා, පරලොවත් ලැබෙනවා. ඒ දේ මතක් කරමින් අවසාන වශයෙන් මේ මහා පින්කමේ මම දකින වටිනාම කොටස තමයි දෙමව්පිය වන්දනාව. හින්දා පිළිකර අත ගස්සන්න මස්තෙන් නල්ලට අත් දෙක අරගන්න දෙමව්පිය වන්දනාවට සාදුකාරයක් පවත්වලා. මං කිව්වට පස්සේ බොහෝම ඔක්කොම අමතක කරලා තමුන්ගේ ආදරණීය රත්තරන් අම්ම මතක් කරගෙන මෙන්න මෙහෙම කියන්නේ. ආදරණීය රත්තරන් අම්මේ, දයාබර අම්මේ, මගේ සුදු අම්මේ, දසමාසයා ඔබ මාව කුසේ තබාගෙන මණිකක් රකිනා නාරජින්ද කුසේ ඔබ මාව ආරක්ෂා කොට මෙලොවට බිහි කළ බව මම දනිමි. ඔබ කාන්තාවක් විසින් දැන දැන විඳින වැඩිම වේදනාව විඳ මාව මෙලොවට බිහි කළ බව මම දනිමි. ආදරණීය මෑණියනි,
ඔබ කුසගින්නේ සිටියාත් මාගේ තුන් වේල ඔබගේ ලේය කිරි බවට පරිවර්තනය කොට ඒ කිරි සමග ආදරය කරුණාව මෛත්‍රිය සෙනෙහස නිබඳව ලබා දුන් බව මම දනිමි. ආදරණීය මෑණියනි, ඔබ වැරහිලි ඇන්දත් මාහට සලුපිලි ලබා දුන් බව මම දනිමි. ආදරණීය මෑණියනි, ඔබ රැජිනක් නොවුනාට මාව රජෙක් කරවන්නට ඔබ සැමදා සීන මැවූ බව මම දනිමි. ආදරණීය මෑණියනි, සසර වසන තුරු නිවන් දකින තුරු ඔබ මාගේ මෑණියන් වේවා. මා ඔබගේ රත්තරන් පුතු වේවා, රත්තරන් දුව වේවා. ඔබ නිවන් දකිත්වා. සාදු සාදු සාදු. දයාබර පියාණනි, අම්මා දුන් හයියෙන් ලොව ඇවිදින්නට උත්සාහ කළ මොහොතේ සිට ආරක්ෂාව, ආදරය, ආහාර, අධ්‍යාපනය මේ සියල්ල නිබඳව නොබියව ලෝභකමකින් තොරව ඔබ මාහට ලබා දුන් බව මම දනිමි. ආදරණීය පියාණනි, සසර වසන තුරු නිවන් දකින තුරු ඔබ මාගේ පියාණන් වේවා. මා ඔබගේ රත්තරන් පුතු වේවා, රත්තරන් දුව වේවා. ඔබ නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඇස් දෙක වහලා නල්ලට අත් දෙක අරගෙන ගෙදර තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ මතක් කරගන්න. මෙන්න මෙහෙම කියන්නේ. අනේ අපේ බුදුහාමුදුරුවනේ, මා අසරණ වෙලා වගේ මගේ හිතට දැනෙනවා. ඔබ වහන්සේ අභියස දූවිල්ල පිරී ඇත. ඔබ වහන්සේ අභියස පරමල් පිරී ඇත. ඔබ වහන්සේ අභියස බුදු පහන නිවී ඇත. අනේ බුදුහාමුදුරුවනේ, මට සමාව දෙන්න. මගේ සිත මටත් හොරා මාව අකුසලය වෙත රැගෙන ගොස් ඇත. අද පටන් තෙරුවන් සරණ යන, පංචශීලය ආරක්ෂා කරන, යහපත් ගුණ දහමෙන් හැබි බෞද්ධයෙක් වන්නට දිවුරා පොරොන්දු වෙමි. ගෙදර පිරිසිදු කිරීමට කලින් ඔබ වහන්සේගේ බුදු කුටිය පිරිසිදු කරමි. ගෙදර එළියට කලින් ඔබ වහන්සේගේ බුදු කුටිය අභියස බුදු පහන පත්තු කරමි. ගෙදර සුවඳට කලින් ඔබ වහන්සේගේ බුදු කුටිය අභියස සුවඳ මල් පුදමි. ගෙදර සුවඳ, දහම් සුවඳ, ගමේ සුවඳ, දහම් සුවඳ, නගරේ සුවඳ, දහම් සුවඳ, රටේ සුවඳ, දහම් සුවඳ, අපේ මග, නිවන් මග, එකම සුවය, නිර්වාණ සුවය, එකම ශාන්තිය, නිර්වාණ ශාන්තිය. සාදු සාදු. දැන් පිරිකර අතගස්සන්න පුළුවන්, පඳුරු දාන්නත් පුළුවන්. අතගස්සනකොට අපේ සදහම් සිසිල මාපිය සේන වැඩිහිටි මධ්‍යස්ථානට අවසානයේ තියෙන්නේ පුණ්‍යානුමෝදනාව. දැන් ගොඩක් වෙලා බණ කිව්වා. හැබැයි ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. දසමාසයක් ඔබ මාව කුසේ තබාගෙන මණිකක් රකිනා නාරජින්ද කුසේ ඔබ මාව ආරක්ෂා කොට මෙලොවට බිහි කළ බව මම දනිමි. ඔබ කාන්තාවක් විසින් දැන දැන විඳින වැඩිම වේදනාව විඳ මාව මෙලොවට බිහි කළ බව මම දනිමි. ආදරණීය මෑණියනි, ඔබ කුසගින්නේ සිටියාත් මාගේ තුන් වේල ඔබගේ ලේය
කිරි බවට පරිවර්තනය කොට ඒ කිරි සමග ආදරය, කරුණාව, මෛත්‍රිය, සෙනෙහස නිබඳව ලබා දුන් බව මම දනිමි. ආදරණීය මෑණියනි, ඔබ වැරහිලි ඇන්දත් මාහට සලුපිලි ලබා දුන් බව මම දනිමි. ආදරණීය මෑණියනි, ඔබ රැජිනක් නොවුනාට මාව රජෙක් කරවන්නට ඔබ සැමදා සීන මැවූ බව මම දනිමි. ආදරණීය මෑණියනි, සසර වසන තුරු නිවන් දකින තුරු ඔබ මාගේ මෑණියන් වේවා. මා ඔබගේ රත්තරන් පුතු වේවා, රත්තරන් දුව වේවා. ඔබ නිවන් දකිත්වා. සාදු සාදු සාදු. දයාබර පියාණනි, අම්මා දුන් හයියෙන් ලොව ඇවිදින්නට උත්සාහ කළ මොහොතේ සිට ආරක්ෂාව, ආදරය, ආහාර, අධ්‍යාපනය මේ සියල්ල නිබඳව නොබියව ලෝභකමකින් තොරව ඔබ මාහට ලබා දුන් බව මම දනිමි. ආදරණීය පියාණනි, සසර වසන තුරු නිවන් දකින තුරු ඔබ මාගේ පියාණන් වේවා. මා ඔබගේ රත්තරන් පුතු වේවා, රත්තරන් දුව වේවා. ඔබ නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඇස් දෙක වහලා නල්ලට අත් දෙක අරගෙන ගෙදර තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ මතක් කරගන්න. මෙන්න මෙහෙම කියන්නේ. අනේ අපේ බුදුහාමුදුරුවනේ, මා අසරණ වෙලා වගේ මගේ හිතට දැනෙනවා. ඔබ වහන්සේ අභියස දූවිල්ල පිරී ඇත. ඔබ වහන්සේ අභියස පරමල් පිරී ඇත. ඔබ වහන්සේ අභියස බුදු පහන නිවී ඇත. අනේ බුදුහාමුදුරුවනේ, මට සමාව දෙන්න. මගේ සිත මටත් හොරා මාව අකුසලය වෙත රැගෙන ගොස් ඇත. අද පටන් තෙරුවන් සරණ යන, පංචශීලය ආරක්ෂා කරන, යහපත් ගුණ දහමෙන් හැබි බෞද්ධයෙක් වන්නට දිවුරා පොරොන්දු වෙමි. ගෙදර පිරිසිදු කිරීමට කලින් ඔබ වහන්සේගේ බුදු කුටිය පිරිසිදු කරමි. ගෙදර එළියට කලින් ඔබ වහන්සේගේ බුදු කුටිය අභියස බුදු පහන පත්තු කරමි. ගෙදර සුවඳට කලින් ඔබ වහන්සේගේ බුදු කුටිය අභියස සුවඳ මල් පුදමි. ගෙදර සුවඳ, දහම් සුවඳ, ගමේ සුවඳ, දහම් සුවඳ, නගරේ සුවඳ, දහම් සුවඳ, රටේ සුවඳ, දහම් සුවඳ, අපේ මග, නිවන් මග, එකම සුවය. මේ කටින පින්කම පංගුවක් තැන්වල එක දවසින් ඉවර කරන කටින පින්කම සතියක් විතර ලෑස්ති කරලා මේ මහා පින්කමට ලක ලෑස්ති වෙලා එතුමන් වහන්සේ දුන්න මේ නායකත්වයට, එතුමන් වහන්සේගේ ශාසනික, ආගමික, ජාතික මෙහෙවරට තව চিරාත් කාලයක් අපේ ආයුෂත් ගැන කිරීමට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබෙත්වා කියලා සාදු. ඊළඟට දෙවෙනි කාරණේ මේ දායකත්වයේ දරපු දායකයන්. මේ අමාරු මුදල් කාලයක් නෙනේ. මොලේ පිස්සුවකට නෙමෙයි මේ කරන්නේ. මේ කරන්නේ සසරට පින් එකතු කරන. විශේෂයෙන් කඩන පින්කමක ධර්මදේශනා වතනේ බොහොම පිනක්. ඉඳා ඒ දායක සියලු ඇත්තන්ට රත්නත්‍රි ආශිර්වාදය ලැබෙත්වා කියලා කවුරු සාදුකාරයක් පවත්තා. ඒ වගේම ඔය ඇත්ත ඔහොම බනහනකොට අදත් අපේ අම්මා කිව්ව පුළුවන් නම් දැන් නම් ඉතින් සිවුරු ඇරලා ගෙදර ආවට කමක් නැහැ. ඇයි මම පවුලේ එකම දරුවා. මට අවුරුදු 5කටයි මහානෙන්න අවසර දුන්නේ. මම දැන් ඒක 16ක් දක්වා ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. ඉතින් අම්මගේ එකම ප්‍රාර්ථනාව ගෙදර එයි කියලා හිතනවා කවදා. ඒකට මට කිසිම වරදක් කියන්න බෑ. අද සමාජෙ දකින විදියට මේ දරුවෝ නොසලකන කාලේ අපේ අම්මට
තාම මාව පොඩි එකේ. උණ හපුලුවට උගේ පැටියා ලොකුයි වගේ. මම බණ කියලා හැමදාම ප්‍රාර්ථනා කරන දේ තමයි මගේ දෙමව්පියන්ගේ දරු දුක නිවේවා. සසර වසනතුරු නිවන් දකින්නතුරු එවන් අම්මෙක් තාත්තෙක් මටත් මතු භවයේදී හමු වේවා කියලා සාදුකාරයක් පාත්තු. ඒ වගේම අවසාන වශයෙන් මේ රට ජාති ආගම ආරක්ෂා කරන රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් පාත්තු. අර බෑකෙන් යමෙක් ලෝවේ සුවපත් වූ නම් ඒ හැම බුදු හිමි සරණ ගියෝ යමෙක් ලෝවේ සුවපත් වූ නම් ඒ හැම සදහම් සරණ ගියෝ යමෙක් ලෝවේ සුවපත් වූ නම් ඒ හැම මහා සංඝ සරණ ගියෝ යමෙක් ලෝවේ සුවපත් වූ නම් ඒ හැම මහා සංඝ සරණ ගියෝ අවසාන වශයෙන් සෑම දිනාටම රත්නත්‍රි ආශිර්වාදය ලැබෙත්වා කියලා සාදු කියන්නේ. බුදු පියාණන් වහන්සේගෙන් සමාව ගැනීමේ කවිය. හැබැයි මේ කවිය මට නෙමෙයි අයිති කතෝලික පුතෙක්. එයා රත්නපුරයේ සෙනෙහස මධ්‍යා නිවාර මධ්‍යස්ථානයේ පුනරුත්ථාපන වෙලා නිදහසට ඇලින දවසේ මధుර නිදහසට ආව දවසේ බුදු පියාණන් වහන්සේ වඳින්න නිර්මාණය කරපු කවිය. එහෙනම් අපි කියමු මෙන්න මේ විදිහට. අවසරයි හිමියනි ඔබේ පාවඳින්නට මට තිදොරින් වරද දුරලා සමාවමන අවසරයි හිමියනි ඔබේ පාවඳින්නට මට තිදොරින් වරද දුරලා සමාවමන අවසරයි හිමියනි ඔබේ පාවඳින්නට මට තිදොරින් වරද දුරලා සමාවමන දුරලා සමාවමන දුරලා සමාවමන සාදුකාරයක් පාත්ත. අවසාන වශයෙන් ආශිර්වාද ගාථාව ලබන්න පසඟ පිහිටුවා වැඳගන්න. ජනාධිපතිතුමාට රටට සියලු දේශපාලන නායකයන්ට රණවිරුවන්ට ලක්වාසී බෞද්ධ සෑම දිනාටම රත්නත්‍රි ආශිර්වාද ලැබෙත්වා කියලා මගෙත් එක්කම ගාථාව කියමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පටායිනෝ චත්තාරෝ ධම්මා ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත් ඉමිනාතේ සමිජ්ජතු. සිදනාටම දලදාස